විශේෂයෙන්ම අපේ සිසු පරපුර අධ්‍යාපනය සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. දැන් මේ ස්ටුඩන්ට් වීසා එකක් දැම්මම බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඊයින් පස්සේ PR එකක් අරගෙන ඒ රටේ රැකියාවක් කරලා වර්ක් වීසා එකක් හදාගෙන මේ විදිහට තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. නමුත් යම් අවස්ථාවල අපිට අහන දකින්න ලැබෙන කාරණාවක් තමයි මේ ස්ටුඩන්ට් වීසා එකකින් විදේශගත වෙන සිසුන්ට ශිෂ්‍යයින්ට ඉන් පස්සේ නොයෙකුත් ගැටලු වලට මුහුණ පාන්න සිදුවෙන බව, නොයෙකුත් ආර්ථික අපහසුතාවයන් වලට මුහුණ පාන්න සිදුවෙන බව, තමන් බලාපොරොත්තු වෙන විදිහට මේ PR එක හදාගන්න බැරි වෙන අවස්ථා. ඉතින් මෙවැනි වූ අවස්ථාවන් වලදී ඔවුන් කොහොමද කටයුතු කරන්න ඕනේ? එහෙමත් නැත්නම් මේ ගැටලු ඇති නොවන ආකාරයට මුල සිටම ඔවුන් කටයුතු කර යුත්තේ කොහොමද කියන කාරණාව ගැනත් අපි කතා කරමු. ඔව්, ස්ටුඩන්ට් වීසා කියන එක අපේ ලංකාවේ කාලයක් තිස්සේ සම්ප්‍රදායක් වගේ හුඟ දෙනෙක් A-level වලින් පස්සේ විදේශ රටකට ඕස්ට්‍රේලියාව වෙන්න පුළුවන්, කැනඩාව වෙන්න පුළුවන්, නිව්සීලන්ත වෙන්න පුළුවන්. මේකට යන්න හරි උනන්දුවක් තියෙනවා. මේකෙදි ඇත්තටම ඒකේ පරමාර්ථය ඉගෙනීම කරගෙන හොඳ විශ්වවිද්‍යාලයකින් හොඳ ප්‍රොඩක්ට් එකක් විදිහට ලංකාවට ඇවිල්ලා යම්කිසි වෘත්තියක හෝ සේවයක හෝ ව්‍යාපාරයක නියැලීම නම් ගැටලුවක් නැහැ. නමුත් ඒ හරහා ස්ථිර පදිංචි වීසා, ඒ කියන්නේ පර්මනන්ට් රෙසිඩන්ට් වීසා එක ලබා ගැනීම සඳහා යෑමෙත් කිසිම ගැටලුවක් නැහැ. නමුත් දැනට අවුරුදු 10කට වගේ පෙර තිබුණා තත්ත්වයක් ස්ටුඩන්ට් වීසා ගියොත් ඒ හැම දිනාටම වගේ PR එක, ඒ කියන්නේ පර්මනන්ට් රෙසිඩන්ට් වීසා එක ලබා ගැනීමේ ඔටෝමැටිකලි වගේ ලබා ගැනීමේ ක්‍රමවේදය දැන් ඒක සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙලා කන පිට හැරලා තියෙන්නේ. දැන් ඉස්සර 100ක් ගියා නම් 90කට පර්මනන්ට් රෙසිඩන්ට් වීසා ගන්න පුළුවන් නම් දැන් ඒක දැන් 100ක් ගියොත් එහෙම 10කට ගන්න පුළුවන්. ඒ 90කට ලොකු ප්‍රශ්න වලට ඒක හින්දා කරන්නේ ඒගොල්ලෝ අවුරුදු 3-4 ඩිග්‍රී ඉවර කරලා තව මාස්ටර්ස් එකක් කරනවා, එහෙම නැත්නම් ආයි වර්ක් කරනවා, තව මොන හරි පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකක් කරලා මේ වගේ අපි දන්නවා අවුරුදු 7-8 මේ රටවල මේ අතරමං වෙලා කියන්නේ තමන්ගේ ජීවිතේ තරුණ කාලේ මේ සෑහෙන විනාශ වෙලා ඒගොල්ලෝ දුක් විඳිනවා. ඒගොල්ලන්ට ඔඩ් ජොබ්ස් කරන්න වෙනවා සමහරලාට. ඒගොල්ලෝ එතකොට අර ජීවත් වෙන්නේ හරි දුකකින්. මොකද මට අපහුල් ලංකාවට යන්න වෙයිද? සමහරලාට යාගේ දෙමාපියන්ගේ ජීවිත කාලයම හම්බ කරපු EPF එක වෙන්න තියෙනවා. සමහර නැත්නම් ඉඩමක් විකුණලා වෙන්න මේ ගිහින් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පර්මනන්ට් රෙසිඩන්ට් වීසා එක ගැනීමේ බයි ප්‍රොඩක්ට් එකක් විදිහට ඒක ගැනීමේ බලාපොරොත්තු සමග යනවා නම් ඒක දැන් ඊටාම කල්පනාකාරීව කරන්න ඕන. මොකද ඒක සාක්ෂාත් කර නොගැනීමට තියෙන අවස්ථා ඊටාමත් වැඩි. මම කියන්නේ සම්පූර්ණයෙන්ම බෑ කියලා. නමුත් ඒක ෆේල් වෙන්න තියෙන අවස්ථා ගොඩක් වැඩි. අපි ඒක ප්‍රායෝගිකව මම හොඳටම දැකලා තියෙනවා. ඉතින් ඒක හින්දා දැන් අපිත් ආයතනයක් විදිහට අපිට ස්ටුඩන්ට් වීසා එන අවශ්‍යයි කියලා කිව්වහම අපිට ඒක අපිට ෆී එකක් අරගෙන ඉක්මනට යවන්න පුළුවන්. ඒක ඉක්මන් මුදල්. නමුත් අපි හැම වෙලාවෙම දැන් කියන්නේ මේක කරනවා නම් මේ අවදානම තීරුම් අරගෙන යන්න. එහෙම නැත්නම් ලංකාවේ ඉඳලම මේක කියන්නේ පර්මනන්ට් රෙසිඩන්ට් වීසා එක ගැනීමේ අඩු වියදමකින් අඩු කාලයකින් ගැනීමේ ක්‍රමවේද තියෙනවා කියලා තමයි අපි ඒගොල්ලන්ව දැනුවත් කරන්නේ.